හරි දැන් ඔයාලා ඕඩර් කරපු චෙයා එක මෙන්න මේ වගේ චෙයා එකක් තමයි මේ ඇවිල්ලා තියෙන්නේ ඔයාලට. ඒතර ඒකේ තියෙන පාස් ටික තමයි මේ තියෙන්නේ ඔයාලට මේ පේන්න තියෙන්නේ. ඒතර මේ පාස් ටික විදිහට තමයි ඔයාලට බොස් එකේ ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මම දැන් ඔයාලට මේ වීඩියෝ එකෙන් කියන්නේ මේ පාස් ටික කොහොමද අපි හරියට ඇසෙම්බල් කරලා මෙන්න මේ වගේ චෙයා එකක් හදාගන්න කියලා. ඒතර මම මුලින්ම කියන්නම් මේ චෙයා එකේ බේස් එක. බේස් එකේදී මෙන්න මේ වගේ එන බේස් එකක් තියෙනවා. ඒ වගේම මේ වගේ එන බේස් එකක් තියෙනවා. ඒතර ඔයාලට මෙන්න මේ වීඩියෝ එකෙන් පෙන්නන්නේ මෙන්න මේ කළු බේස් එක. ඒකට කළු පම්ප් එකක් එන්නේ. ඒකත් ලස්සනයි. ඒ වගේම මෙන්න මේකේ තියෙන මෙන්න මේ ස්ටීල් බේස් එක තමයි එන්නේ. ඒකට සුදු බේස් එක සුදු පම්ප් එකක් එන්නේ. හරිද? ඒතකොට ඔයාලා කැමති කට්ටිය මේක ඕඩර් කරන්න නැති නැත්තම් මේක ඕඩර් කරන්න නැති. දෙකම හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? ඒතකොට මෙන්න මේ වගේ පාස් ටිකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට. ඒ වගේම පාස් ටිකත් එක්ක කොයි හරි මෙන්න මේ වගේ ඇන පැක් එකක් තියෙනවා. ඒක අපි සේෆ්ටි වලට එවලා තියෙනවා. ඒ වගේම ඔයාලට මෙන්න මේ වගේ ඇලන්කියක් අනිවාර්යයෙන්ම සයිස් 5 ඇලන්කියක්. ඒ කියන්නේ මෙන්න මේ ඇනේට හරියන විදියට සයිස් 5 ඇලන්කියක් ඔයාලා හොයන්න ඕනේ. හොයාගෙන මේක හයි කරගත්තා නම් හරි. මෙන්න මේ වගේ ඇලන්කියක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. හරි. බොක්ස් එකෙන් ඔයාලා මෙන්න මේ විදියට මෙන්න මේ පාස් ටික වෙන වෙනම තියාගන්න. තියාගෙන මම දැන් කියන්නම් ඔයාලට මෙන්න මේ වගේ චෙයා එක මේ හැදෙන චෙයා එක ජටි ඉඳන් උඩට හරියට හදාගන්න කොහොමද කියලා. හරි. එතකොට ඔයාලා මෙන්න මේ වගේ වීල් සෙට් එක මුලින්ම ගන්න. වීල් සෙට් එක අරගෙන ඉවරලා මේ වගේ කඩාගෙන මෙන්න මේකේ තියෙනවා මෙන්න මෙතන පොඩි හිලක්. ඒකට මෙන්න මෙහෙම පොඩ්ඩක් තද කරගන්න. හරි. ඔය වගේ ඔක්කොම තද කරගත්තට පස්සේ අපිට වීල් පහයි කියන අපේ රෝද පහ බේස් එකට හයි කරගන්න පුළුවන්. එතකොට මේ රෝද ටික සෙට් කරාට පස්සේ මේ වගේ තමයි වීල් එක එන්නේ. එතකොට මේක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ ඔයාලට මලක් මෙන්න මේ වගේ ඇවිල්ලා ඇති. මේ මල මෙන්න මෙහෙම තියාගන්න. මොහොම දාගෙන ඊට පස්සේ පම්ප් එකක් ඇවිල්ලා ඇති. ගෑස් පම්ප් එක මෙන්න මේ ආකාරයෙන් ඔයාලා දාගන්න. හරි. එතකොට අපේ බිම ඒ කියන්නේ අපි ගත්තොත් එහෙනම් අපේ බේස් එක සම්පූර්ණයෙන්ම හරි. ඒතර මේ වගේම තමයි මේ කළු බේස් එකක් ඔයාලට කරගන්න තියෙන්නේ. ඒකෙත් මේ මෙන්න මේ විදියට රෝද ටික අරගෙන ඉවරලා මෙන්න මේ හිලට දාලා තද කරගන්න තියෙන්නේ. තද කරගෙන ඉවරලා ඊට පස්සේ මෙහෙම තියලා මෙන්න මේ වගේ එහෙම තියගෙන ඉවරලා ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ පම්ප් එක මේක ඇතුළට මේ ටික කවර ගලවලා ඇතුළට දාගන්න. හරිද? එතකොට මෙන්න මේ වගේ බේස් දෙකම ගානට හැදෙනවා. අර සුදු එකේ තිබ්බ වගේ ඔයාලට මෙන්න මේ කළු චෙයා එකට මලක් එන්නේ නැහැ. මොකද ඒක ලස්සනට ෆිනිෂින් විදියට ෆිනිෂ් වෙලා තියෙන නිසා. චෙයා එක මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. බේස් එක හයි කරාට පස්සේ සුදු එකත් මේ විදියට කළු එකත් මේ විදියට වෙන්නේ. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ ඇඳි දෙකක් ඇවිල්ලා ඇති. වම් පැත්තේ අතයි දකුණු පැත්තේ අතයි. ඊට පස්සේ ඔයාලට මේ වගේ ඇඳක් අපේ මේ පිට හේතු වෙන පිට කෑල්ලක් ඇවිල්ලා ඇති. ඒතර මුලින්ම ඒක අපි හයි කරගමු. ඒක හයි කරද්දී ඔයාලා ඇන ටිකට යන්න ඕනේ. ඇන ටිකේදී මෙන්න මේ විදියට ඇවිල්ලා තියෙනවා ඇන ටිකක්. ඒකේ මෙන්න මේ වගේ තියෙනවා කළු පාට ඇන දෙකක් තියෙනවා. ඒ කළු පාට ඇන දෙක මීඩියම් ඇන දෙක තමයි ඔයාලා මේකට හයි කරන්න ඕනේ. ඒ හයි කරද්දී මෙන්න මෙතන තියෙනවා ඇනේ හිලක් සහ මෙතන තියෙනවා ඇන තව්ව. හරිද? මෙතන ඇන තව්ව. දැන් මම මේක පෙන්නන්නම් කොහොමද මේක හයි කරන්න කියලා. ඒතකොට ඔයා අනිවාර්යෙන් ගන්න ඕනේ මේකේ තියෙන මීඩියම් කළු පාට ඇන දෙක. ඒකට අපි ඇන දෙක ගත්තට පස්සේ එක පැත්තක ඇඳක් මෙන්න මේ වගේ ඔයා තියාගන්න. ඒක තියලි ඉවරලා මොන වගේ හිර වෙනවා. ඊට පස්සේ මේ වගේ කළු වෙන්නේ අරන් ඉවරලා ඔයාලා තියෙන මෙන්න මේ වගේ දාලා තද කරගන්න. ඒක දාලා තද කරද්දි මෙන්න මේ ඇලන්කියක් යූස් කරලා ඉවරලා ඔයාලට තද කරගන්න පුළුවන්. ඒක හිමින් සීරුවේ දැල්ට හානියක් නොවන විදියට කරන්න ඔයාලට ඒක කරන්න පුළුවන්. ඊට මම කිව්ව විදියට ඔයාලා මෙන්න මේ විදියට තමයි හදාගන්න තියෙන්නේ ඇඳි දෙක. ඇඳි දෙක හදාගත්තට පස්සේ මේ වගේ එනවා. එතකොට ඒකට කළු ඇන දෙක දාලා ඉවරලා මේ වගේ ඔයාලා හදාගන්න ඕනේ මුලින්ම කෑල්ල. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ ෂීට් එකක් තියෙනවා. ඒ ෂීට් එක අරගෙන ඉවරලා මේ පැත්ත හරව ගන්න. හරව ගත්තට පස්සේ මෙතන තියෙනවා ඇන හතරක්. මේ හතරට අර ඇඳි දෙක හයි කරගන්න තියෙන්නේ. ඒකට අපි ඔයාලට එවලා තියෙනවා දිගම ඇන හතරක්. මෙන්න මේ පාට දිගම ඇන හතරක් තියෙනවා. ඒ ඇන හතර මෙන්න මේ හිල් අතරට දාගන්න ඕනේ. ඒ හිල් අතරට දාගද්දි අර හිල් හතරට අදාළව තමයි දාගන්න ඕනේ. මම දැන් පෙන්නන්නම් කොහොමද තියාගන්න කියලා. හරි. ඊට පස්සේ මෙන්න මේ දිග ඇන ටික මෙන්න මේ වගේ දාන්න තියෙන්නේ. ඒතර ඒ විදිහට මෙන්න මේ වගේ දාගන්න තියෙන්නේ ඇන හතරට. සාමාන්‍ය මෙන්න මේ ඇන දෙක දාලා චුට්ටක් තද කරලා දාන්න. තද කරලා දාලා ඉවරට පස්සේ හිර වෙනවා හරියට. ඒතකොට ඒකත් අර මං කිව්ව මෙන්න මේ ඇලන්කිය භාවිතා කරලා ඔයාලට හයි කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔක්කොම ටික හයි කරගන්න මෙන්න මේ විදිහට. ඊළඟට පස්සේ මෙන්න මේ වගේ තමයි තියෙන ෂීට් එක. ඒතර හයි කරගත්තට පස්සේ මෙන්න මේ වගේ තමයි ඇන් දෙක හයි වෙන්නේ.
ඊට පස්සේ මෙන්න මේ වගේ මැෂින් එකක් තියෙනවා ඔයාලට. මෙන්න මේ මැෂින් එක මෙන්න මේකේ කළු බෝලේ මේ මැෂින් එක අරගෙන ඉන්න මේ කළු බෝලේ ඔයාලා ඉඳගද්දි ඉස්සරහට වෙන විදියට මම ඔයාලට පෙන්නන්නම්. බෝලේ ඔයාලා ඉඳගද්දි මෙන්න මේ ඉස්සරහ පැත්තට එන විදියට ඔන්න ඔය විදියට ඔයා හයි කරගන්න ඕනේ. මැෂින් එක අරගෙන ඉවරලා ඉස්සරහ පැත්තට එන්න හදලා ඉවරලා තියලා මෙන්න මේ වගේ තියලා ඉවරලා ඔයාලට හම්බෙලා ඇති තව එන 6ක් ඉතුරු වෙලා ඇති. ඒ එන 6න් මේ පොඩිම එන 6ක් තියෙන්නේ. මේ 6න් 4ක් අරගෙන ඉවරලා ඔයා මෙන්න මේ වගේ මේ ටික දාලා හයි කරගන්න ඕනේ. මෙන්න මේ විදියට. හරි මේම හයි කරගත්තට පස්සේ මෙන්න මේ වගේ මැෂින් එකත් එක්ක හයි වෙනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ පුටුව තියෙනවා. මේ තියෙන කලින් හදාගත්ත බේස් එක. ඒතර මේ තියෙන්නේ ඔයාලා හදාගත්ත පුටුව මෙන්න මේ විදිහට දැන් හැදිලා තියෙනවා. දැන් බලමු අපි මේක උඩින් තියන්නේ කොහොමද කියලා. ඒතර මේකෙදි මෙන්න මෙතන තියෙන යට කොටසක් තියෙන මැෂින් එකේ යට කොටසක් මෙන්න මේක මෙන්න මෙතනින් තියන්න ඕනේ අපි මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක උඩින් පොඩ්ඩක් ඉඳගෙන ඉවරලා මේක ඉඳගද්දි හිර වෙනවා. හිර වුණාට පස්සේ පොඩ්ඩක් මෙන්න මෙතනින් ඔයාලට මේක උස්සුවට පස්සේ චෙයාගේ ඉස්සෙනවා. ඔයාලට ඒක පෙන්වන්නම් කරලා. මෙන්න මේ විදියට. ඒක ඉඳගෙන උනත් කරන්න පුළුවන්, කොහොම උනත් කරන්න පුළුවන්. ඒතකොට දැන් මේ විදියට චෙයා එක හිර වෙලා තියෙනවා. හරි ඊට පස්සේ අපි දැන් ඊළඟට ඉතුරු වෙලා තියෙනවා ඔයාලට මෙන්න මේ හෙඩ්රස් කෑල්ල. මෙන්න මේ හෙඩ්රස් කෑල්ල ඉතුරු වෙලා තියෙනවා සහ ඒකට මෙන්න මේ කෑල්ල මෙන්න මේ කෑල්ලකුත් අපි ඇවිල්ලා තියෙන අනිත් සෙට් එකත් එක්ක. එතකොට තව ඉතුරු වෙලා තියෙනවා මෙන්න මේ වගේ පොඩි යන දෙකක්. හරිද? එතකොට ඒක කරන්න තියෙන්නේ ඔයාලට මෙන්න මෙතනින් තියලා ඉවරලා යන දෙක දාගන්න තියෙන්නේ ඔයාලට මෙන්න මේ විදියට. මේ විදිහට තමයි තියෙන්නේ. මෙතන යන ටික අපි ඇලන්කින් හයි කරන්න තියෙන්නේ. මේ ප්ලාස්ටික් කෑල්ල ඔයාලට ඇවිල්ලා තියෙන ෆිනිෂින් එකට මෙන්න මේ වගේ තියලා ඉවරලා මෙන්න මේ වගේ තද කරගන්න. ඔයාලට දැන් මේ විදිහට සම්පූර්ණ ෂෙයා එක බලා ගන්න පුළුවන්. මේ තියෙන ඔයාලට හම්බුණු ෂෙයා දෙක මේ විදිහට තමයි අපි ඉස්සෙල්ලා මේ තියෙන අපි ඔයාලට පෙන්වන ෂෙයා එක මේ තමයි අපි හදුව ඩිසෙම්බර් කරපු ෂෙයා එක. දෙකම එක වගේ. ඒතර මේකේ බේස් එක කළු පාටින් එනවා නැත්නම් ස්ට්‍රීට් සුදු පාටින් එනවා. ඒ දෙකම එකම විදියක් තියෙන්නේ. කැමති කට්ටිය කළු සහ නැත්නම් සුදු සහ ඔයාලට අවශ්‍ය විදියට ඔයාලට ගන්න පුළුවන්. ඒතර මේ විදියට තමයි ෂෙයාස් ටික එන්නේ. පිටිපස්ස මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. අනිවාර්යෙන් ඔයාලා මුලින්ම මේකට කළු යන දෙක දාගෙන ෂීට් එක හයි කරගෙන ඉවරලා හදාගන්න. බේස් එක එක්ක මුලින් හදාගන්න නැත්නම් අන්තිමට හදාගත්තත් කමක් නැහැ. ඒ විදිහට කරන්න. එතකොට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ WhatsApp නම්බර් එකට, ඒ කියන්නේ ඔයා ඕඩර් එක දාපු නම්බර් එකට හරි හොට්ලයින් නම්බර් එකට හරි කතා කරන්න. හොට්ලයින් නම්බර් එක තමයි 077යි 599යි 5902. ඒක මේ විදිහට හදාගෙන ඉවරලා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් තියෙනවා නම් අපේ ඩිස්ප්ලේ එකේ පෙන්වන නම්බරයට හොට්ලයින් නම්බර් එකට හරි ඩිස්ප්ලේ එකේ පෙන්වන නම්බර් එකට හරි නැත්නම් ඔයාලා ඕඩර් එක දාපු නම්බරයට හරි මැසේජ් එකක් හරි කෝල් එකක් හරි කරලා ඉවරලා ඔයාලට ඕන ගැටලුවක් අහගන්න පුළුවන්. ඒතර මේ වගේ තමයි ෂෙයා එක ලස්සනට assemble වෙන්නේ. ඒ වගේම ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා ෂෙයා එක යූස් කරලා අපිට හොඳ ෆීඩ්බැක් එකක් දෙන්න. ඒ වගේම ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් අපේ නම්බර් එක දීලා අපේ බිස්නස් එකට, ඒ කියන්නේ අපේ ෂෙයා බිස්නස් එකට සපෝට් එකක් දීලා ඕඩර්ස් අරන් දෙන්න. Thank you.